පොඩ මැප් එක බලන්න ඉන්නේ. Welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා පරිස්සමින් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද ඔයාලට ඩයලොග් එකක් අරගෙන ආවා. අපි දෙන්න එක මේ යන්න හදන්නේ ගෝල්ඩ් ෆේස් එකේ සාරුංගල් තරඟ බලන්න. ඉතින් අපි දෙන්න පොප් සිටි එක පැත්තට ගියා. සුදුගේ තව යාළුවෝ දෙන්නෙක් එනවා කියලා කිව්වා. කපල් එකක්. ඉතින් අපි එයාලා එනකම් මෙතනට වෙලා හිටියා. ඉතින් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ලොකු වීඩියෝ ගොඩක් නැහැ මේකේ. මට පොඩ්ඩයි ගන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩක් ගන්න බැරි වුණා. ඉතින් අපි හවස් වෙලා එතන ටිකක් ඉඳලා ෆොටෝ ගහලා අපි ෆුඩ් කෝට් එක පැත්තට ගියා. ඉතින් ගොඩක් එක කෑම ජාති තිබ්බා. ඉතින් අපි මොජිටෝ ගත්තා, හොට් ඩොග් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි මෙතනලා හිටියා. අපිට පුටුත් හම්බුණා මෙතන ඉඳගන්න. අපි ඊට පස්සේ සංගීතේ පටන් ගන්න කිට්ටු කරලා වගේ තමයි මේ පැත්තට ගියේ. අපි ඉඳලා තමයි ඒ පැත්තට ගියේ. ඉතින් අපි එහා කෙරවලට ගියා. මොකද ඒ පැත්තේ තියෙන්නේ අපි යනකොට පාලම එහෙම හදලා තිබ්බේ. මොකද ඒක වහලා තිබ්බනේ ටික දවසක්. ඉතින් අපි යනකොට ඒක හදලා දැන් මේ සංගීතේ පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඇවට බෑන්ඩ් එකේ අර ඒගොල්ලන්ගේ යන්නේ තීම් මියුසික් එකක්. ඉතින් ඒක තමයි මේ යන්නේ. එහෙනම් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ කොණ්ඩේ පොඩි වෙනසක් දකින්න නැති නේද? ඉතින් ඒක මම තනියෙන් තමයි ගොතාගත්තේ වූල් නූල් වලින්. ඉතින් මම ඔයිට කලින් මගේ කොණ්ඩේ ගොතනවා දැකලා ඉතින් නෝමල්. ඉතින් මට මේ පාර හිතුණා වූල් නූල් දාලා ගොතන්න. ඉතින් මම කලින් ගොතලා තියෙනවා. එතකොට මගේ කොණ්ඩේ කොටයි. මොකද මම මගේ දිගට තිබ්බ කොණ්ඩේ කැපුවා. ඊට පස්සේ මම කොහමද කොණ්ඩේ මත්වා ගත්තා. ඉතින් ඒ කොටකාරේ තිබ්බ කොණ්ඩේට මම වූල් නූල් දාලා තිබ්බා. මට ආයි පාරක් හිතුණා ඒක කරලා බලන්න. ඉතින් මම මේ පාරත් වූල් නූල් දැම්මා. ඒක හරිම ලස්සනයි. ඉතින් මට ආයි පාරක් කරන්න හිතෙනවා. ඒත් මට ලෙහා ගන්න ගියාම පුදුම ගේමක් දෙන්න උනේ. මම ඒ නිසා හිතාගත්තා ආයෙනම් වූල් නූල් දාන්නේ නැහැ කියලා ළමයි. ආයිත් හිතුනොත් කරනවා දන්නවනේ. ඉතින් දැන් ඉතින් සංගීතේ පටන් ගත්තා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තව නම් වීඩියෝ චුට්ටයි තියෙන්නේ. ඉතින් මට ගොඩාක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අපි සරුංගල් තරඟේ බලන්නවට අපි ඒ පැත්තට වැඩි ආවේ නැහැ. ගිය පාර නම් අපි ඒ පැත්තට ගියා. ඉතින් මේ පාර ඒ පැත්තට යන්න බැරි වුණා. ඉතින් අපි දෙන්න නැටුවා. අයියාගේ යාළුවෝ ඒගොල්ලන් නැටුවා. ඉතින් අපි චුට්ටක් නැටුවා. ඉතින් කලින් ඇවිල්ලා තිබ්බට නටලා නැහැ නේ මෙයත් එක්ක මම.
තමයි හදන්නේ. කොහොම හරි 12ට එකට විතර ඇති. ඊට පස්සේ අපි කන්න ගියා හොටෙල් දී ප්ලාසා එකට. අපි චීස් කොත්තු කාලා දැන් අපි මේ ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අදට ලොග් එක මෙතනින් ඉවරයි. අලුත් ලොග් එකකින් අපි හම්බ වෙමු. පරිස්සමින් ඉන්න. එහෙනම් මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලට අලුතින් මොන හරි ලොග්ස් ඕන නම් ඔයාලා කැමති විදිහේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බයි බයි.